මාතලේ විල්ගමුව ගොඩුල්පත ගමට නම් විශේෂ දවසක්. ගලා යන සැඩ ජල පහරක බැසගෙන ජීවිත අවදානම් නොතකමින් පාසල් ගිය දරුවන්ටත් රැකියාවට ගිය වැඩිහිටියන්ටත් අද ආරක්ෂිතව ඇටඹේ ඇල තරණය කරන්න පුළුවන් විදිහට අලුත් පාලමක් ලැබුණා. ඒ ගම්මත තවත් ව්‍යාපෘතියක් ලෙසයි. මාතලේ විල්ගමුව හෙට්ටිපොළ ගොඩඋල්පත ගම්මානයේ ගම්මු කාලයක් තිස්සේ පාලමක් නොමැතිවීමෙන් පීඩාවට පත් වුණා. ගම්මුන්ට එගොඩ මෙගොඩ යන්න උනේ ඇටඹේ ඇල හරහායි. ගොඩක් වෙලාවට අම්මල දරුවන්ව ඉස්කෝලේ අරන් ගියේ කරෙන්. විහිරගල හිඹිලියාකඩ හඳුන්ගමුව ලේඩියන්ගල වස්ගමුව ඇතුළු ගම්මාන රැසක පවුල් දහසක පමණ මිනිස්සු මිනිසා පීඩාවට පත් වුණා. මේ ගමේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ ගොවිතැනින්. ගමට පාලමක් තනා ගන්න ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ. ගම්මු වසර ගණනාවක ඉඳන් විදින මේ දුක ගම්මැද්ද ඩෝ ටු ඩෝ කණ්ඩායමේ ඇස ගැටෙන්නේ 2023 දී. ගමට පාලමක් දෙන්න ස්පීඩ් මාක් ට්‍රාන්ස්පෝර්ටේෂන් ලංකා ආයතනය ගම්මැද්දත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. ගමට පාලමක් හදන්න මුල් කළ තිබෙන්නේ ගම්මුන්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින්. අද ඒ අහිංසක සිත්තුලට සතුට අරන් ගම්මැද්ද කණ්ඩායම වගේම ස්පීඩ් මාක් ට්‍රාන්ස්පෝර්ටේෂන් ලංකා සමාගමේ සමාජිකින් රාජ්‍ය සේවකින් ඒ ගමට ගියේ ගමටම වෙන් කෙරෙන බස් එකකින්. මේ අවස්ථාවට ස්පීඩ් මාක් ට්‍රාන්ස්පෝර්ටේෂන් ලංකා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුනිල් මාලවන, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, ගම්මැද්ද මහලේකම් කළමනාකරු ප්‍රසන්න අතුකෝරල, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් HMI සිරිවර්ධන, මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියංකර ඇතුළු පිරිසක් සහභාගී වුණා. දහසකුත් පීඩා මැද ඇටඹේ ඇල පසු කරමින් ජීවිතේ ජයගන්න වෙරදරපු මේ අහිංසක ගම්මුන්ගේ මුහුණු අද සිනහවකින් පිරී තිබුණා. ඒ අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තු ගොන්නකින්. මේ ගම්වාසීන්ට අද හීනයක් හැබැවුණා වගේ සිද්ධියක් වෙන්න ඇති. පරම්පරා ගානක් ඉඳලා මං හිතන්නේ මේ අපිට එහා පැත්තෙන් පේන ඔයෙන් බැහැගෙන ඒකම වැස්ස අධික කාලේ එහා මෙහා යන්න ඉතාම අපහසුව තිබ්බ අතීතයක් ඉවර කළා. අද දවසේ ඉඳලා සුනිල් මාලේවන මැතිතුමා ඇතුළු ඒ තුමාගේ ආයතනයේ දායකත්වයෙන් ගම්මැද්ද වැඩසටහන යටතේ අද ගම්මානයේට මේ දෙපැත්තේ ආකරන පාලමක් ලැබිලා තියෙනවා. මේ අපිට එහා පැත්තේ මේ ගමන් කරන බස් රථය දැන් මම හිතන්නේ කිසිම ගැටලුවක් නැතුව එහා මෙහා යන්න අවස්ථාවක් තියෙනවා. මං හිතන්නේ බොහොම පිං අයිති වෙන දේවල් මාතල දිස්ත්‍රික්කයේ ගම්මැද්ද වැඩසටහන ව්‍යාපෘතිය ගැන අපේ ආන්දරනේ පහුගිය දවස්වල ආපු ආපදා අවස්ථාවේ පැය 48ක් යන්න ඉස්සෙල්ලා පළවෙනිම සහනාධාර ප්‍රමාණය ලැබුණේ මේ ගම්මැද්ද හරහා. අපේ මේ ගොඩ උල්පත කියන ගම්මානය ලෝකයට විවර කරන්න මේ පාලමට දැන් හැකි වෙලා තියෙනවා. ගම්මැද්දත් එක්තරා විදිහක පාලමක්. අපිට ආධාර කරන අපිට දායකයෝ ඉන්නවා. ගම්මාන තියෙන අවශ්‍යතාවය තියෙනවා. ඒගොල්ලන්ට ඕනේ වැඩ. හැබැයි ඒකට රාජ්‍ය නිලධාරීන් සහාය ඕනේ. එතුමන්ලත් අපිත් එක්ක ඉන්නවා. හරි සරලයි. අපි මැද ඉන්නවා පාලමක් වගේ. අද ගොඩ උල්පතයි හිමිලියාකඩයි අපි ආකරා වගේ මේ දෙවන්ත පාලමකේ ගම්මැද්දත් එහෙම පාලමක් තමයි. අපි ඉන්නවා මැද. මේ කණ්ඩායම් ටික එකතු කරලා ඉදිරියට ගෙන යන වැඩේ තමයි අපි කරන්නේ. පුංචි දූදරුවන් තමන්ගේ සතුට ප්‍රකාශ කළේ නැටුමින් ගැයුමින් වගේම රංගනයෙන්. පාලම ඉදිවීම තුළින් ඇතරම හෙට්ටිපොළ නගරයේ ඉඳන් හිමිලියාකම ගමට යන්න තිබුණු කිලෝමීටර් 18ක වගේ දුර කිලෝමීටර් 6ක් 7ක් දක්වා අඩු වෙන මේ පාලම ඉදිකිරීමත් එක්ක මේ වගේ ඉදිකිරීමක් නොවුණා නම් මේ කොට්ටාශ වලින් අති දුෂ්කර ජනතාව ඉතා විශාල කිලෝමීටර් ගණනාවක් කාලය ශ්‍රමය ගෙවාගෙන තම තමන්ගේ කටයුතු වලට හෙට්ටිපොළ නගරයට ළඟා වුණා මේ වෙනකම්ම. පුද්ගලිකව මට හරි සතුටුයි. සතුටු වෙන්න එක කාරණයක් තමයි මේ තුන්වෙනි ව්‍යාපෘතිය ගම්මැද්දත් එක්ක කරන්නේ. ඉස්සෙල්ලම කරා පානීය ජලය පිළිබඳව කන්තලි. දෙවනිය කරා රිදී මාලියද්ද පාලමක් හැදුවා මේ වගේ. දැන් තුන්වෙනි එක තමයි මේක. මේ අහිංසක ජනතාවගේ දුවා දරුවන්ගේ මොනවල් දකින්නකොට මට හරි සතුටුයි. මීළඟ ව්‍යාපෘතියටත් අපේ ආයතනයෙන් දායකත්වය දෙන බවට පොරොන්දු වෙමින් මගේ වචන සුවප වෙනවා. Thank you. ගමට ලැබුණේ පාලමක් විතරක් නෙවෙයි යන්න එන්න බස් එකකුත් ගම්මුන්ට ලැබුණා. මෙම බස් රථය හඳුන්ගමුවෙන් ආරම්භ වී හිඹිලියාකඩ වෙහෙරගල හරහා ගම්මැද්ද පාලම පසු කරමින් හෙට්ටිපොළ නගරයට දිනපතා ධාවනය වනවා.
මීට අමතරව ළඟදීම සිසුසැරිය බස් රථයක් ගමට ලැබෙන බවටත් සුබ පණවිඩයක් ගම්මුන්ට මෙහිදී ලැබීම විශේෂත්වයක්. මම ඔයාලට පොරොන්දු වෙනවා ටිකට් එක රුපියල් 50ක් වෙනවා නම් ඒක 25කට 30කට වගේ මුදලකට අඩු කරලා ආරක්ෂිතව ඉතාම සහන මිලකට දරුවන් ආරක්ෂිතව පාසලට ගෙනියන්නටත් පාසලේ සිට ආපහු ගමට ගෙනෙන්නටත් අවශ්‍ය බස් සේවාවකුත් සපයලා දෙනවා කියන එක. මම ඒ දේ නොකරුවොත් මගේ සේවයෙන් ඇති වැඩකුත් නැහැ. ඉතින් එම සේවාවත් අනිවාර්යෙන් අපි මේ ගමට ලබා දෙනවා කියන එක දිස්ත්‍රික් ලේකම්තුමා සියලුම දෙනා ඉන්න අතරේ මම ප්‍රකාශ කරනවා. පාසල් දරුදරියන් වෙනුවෙන් පොත්පත් ලබා දෙන්නත් ගම්මැද්ද අමතක කළේ නැහැ. එතම බොහොමත්ම ස්තුතියි වෙන මාත්‍යා මේ අවුරුදු ගාණක් මේ පාලම අපිට යන්න බැරුව අපහසු වෙලා හිටියේ. වැහි කාලේට අපේ ළමයි සපත්තු දාන යනකොට අපි වඩාගෙන තමයි ඇලෙන් එගොඩට මෙගොඩට ඇරයි යන්නේ. ගොඩාක් කරදර මැද්දේ තමයි අපි හදන එළවලුවක් හරි ඇරයි යන්නේ කරේ තියාන අපේ මහත්තුරු. අපි බොහොම දුකසේ තමයි ජීවත් වුණේ. දැන් අපිට මේ ගම්මැද්දේ මහත්තුරු ඇවිල්ලා මේ පාලමක් සදා දුන්නා. ඒක බොහොම ආදරයෙන් ගෞරවයෙන් එමුසුන්ට අපි ස්තුති කරනවා. ගම්මැද්ද නිසා මාතලේ විල්ගමුව ගොඩඋල්පත ගමේ ජීවිත නැවුම් බලාපොරොත්තු වලින් පිරී ගිහින් රට නගන ජන පෞර දකින රකින ෂන පෙරමුණ News First